සිංගල් මදර් කෙනෙක්. ඒ කියන්නේ Taman තනියම ප්‍රෝත්සාහයෙන් දරුවෝ 3 දෙනෙක් හදාගෙන මහත්තයා නැතුව වැඩ කරන කෙනෙක්. මම ගොයිය 10 දෙනෙක්ගෙන් තමයි මේ ගමේ විමල් පටන් ගත්තේ. ඒතකොට කවුරුත් කරේ නෑ. ඊට පස්සේ 10 දෙනා 20 දෙනා වෙලා 20 දෙනා 30 40 50 වෙලා 200 ගාණක් ආවා මට. ශිරෝමි වෙනාතකින් කිව්වොත් මේ ගොවියෝන්ගෙන් බඩු අරගෙන කරන අර ටික මහා පරිමාණයේ එක්කෙනෙක් ඇත්ත කතාවනේ. හැමදාම නෙවෙයි මම දවසක් දවසක් තමයි මුදල් ගන්නෙ. ඔව්. ඒ එනකොට සමහරට කටුගස්තොටින්ම බියෝසිත් දානවා. ඒකට පීපල්ස් එකටත් දානවා සනසටත් දානවා. ඔව්. ඒ බැංකු තුනේම ගනුදෙනු කරනවා. ඔව්. ඒතකොට ඒ කියන්නේ මුළු රාය තිස්සේ කොහෙද නිදාගන්නේ? දැන් නම් යන්නේ ලොරියේ මෙහෙම බස් එකට බඩු පටවනවා වාරියපොලට. වාරියපොලෙන් ඊට පස්සේ ලොරියේ මගේ යාළුවෙක්ගේ ලොරියේ යන්නේ. ඉතින් ලොරිය තමයි නිදාගන්නේ. ඉතින් දවස් 4-15000ක් සමහර 20000 30000ක කොහමද මාස යනකොට ලක්ෂ කමාර ගන්න දවස් තියෙනවා. කංකුම් වලින් විතර. කංකුම් වලින් විතරයි. ශිරෝමි කොහමද? හොඳයි. හොයාගෙනම ආවා. ඒකනේ නේ. මොකද මේ ශිරෝමි කියන්නේ අමුතු චරිතයක්. මේ අපේ එල්ලංගාවේ බොහොම වැදගත් එක්කෙනෙක්. ඒ වගේම අපි මේ අමුතු චරිතයක් කියලා කිව්වේ සිංගල් මදර් කෙනෙක්. ඒ කියන්නේ Taman තනියම ප්‍රෝත්සාහයෙන් දරුවෝ 3 දෙනෙක් හදාගෙන මහත්තයා නැතුව වැඩ කරන කෙනෙක්. ඒ වගේම මම හිතන්නේ මේ ගම් 12ෙම මේ ශිරෝමි තමයි කංකුම් වගා කරන්නේ නේ. එතකොට මේක එකක් තියෙනවා. ඊට ළඟට එල්ලංගාවත් එක්ක සම්බන්ධ වෙලා තව කංකුම් වගාවක් කරනවා. ඊටත් වඩා වැදගත් දෙයක් මම හිතන්නේ තියෙන ඒක ශිරෝමිගේ කටින්ම කිව්වොත් හොඳයි. කොහොමද එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ කියන එක ශිරෝමි කියන්න බලන්න. මහා දිව්‍යමවක්. මම හිතනවා අපේ මුළු ලංකාවටම නෙවෙයි ලෝකෙටම මේ ශක්තියක් දෙන කාන්තාවක්. කියන්න බලන්න. මම මුලට නම් කරේ විමල් තමයි. විමල් අරගෙන නුවර කටුගස්තල ආර්ථික මධ්‍යස්ථානට ගියේ. ඊට පස්සේ තමයි මට මේ කංකුම් වගාව කරන්න යාළුවෙක් මාර්ගයෙන් පටන් ගත්තේ. අක්කර කාලක් විතර මම පළවෙනි වතාවට කරා. ඊට පස්සේ දැන් අවුරුද්දක් වෙනවා. ඒකල මම මේක ලොකු මූකලණක් තිබ්බේ. එන ඝන කෑවක්. මට ආසයි තුනා මේක මේ අස්සද්දලා මේ වගේ කරගන්න. ඒත් මුදල් අතින් මං වැටලා හිටියේ. අර ව්‍යාපාරේ කරාට බිම්මල් කරාට ලොකු ලාභයක් එකෙන් ගන්න බෑනේ. ඊට පස්සේ තමයි මං සනස බැංකුවට ගිහලා කර්මාකාරතුමා හම්බුනාට පස්සේ මට කිව්වා මෙහෙම එල්ලංගාවත් එක්කන් එකතු වෙලා මෙහෙම ගමනක් යන්න පුළුවන් කියලා. ඇත්තටම සතුටුයි හිතුණා. ඊට පස්සේ එල්ලංගාවත් කර්මාකාරතුමා සනස බැංකුවත් එක්ක එකතු වෙලා මට ලක්ෂ 5ක ලෝන් එකක් දුන්නා. ඊට පස්සේ මම මේක අස්සද්දලා දැන් කංකුම් වගා කරලා ඇත්තටම කපාගෙන යනවා. ලක්ෂ 6මාරක් ගියා මට මේකට වියදම. ඉතින් දැන් මේ වෙනකොට මට ලක්ෂ 5 මදි වුණා. මම මගේ රත්තරන් බඩුක් අස්සියලා ඉතුරු වැඩ ටික කරගත්තා. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒවා දැන් මේ වගේ එන ආදායමෙන් කරගෙන යනවා. මම රත්තරන් බඩු බේරගත්තා. ගත්ත ලෝන් එකක් දැන් ගෙවාගෙන යනවා. ඉතින් සතුටුයි මේ හිතේ දිව ලොකු හිණයක් හැබැයි වුණා. ඊටත් අමතරව ශිරෝමි මම දන්න විදියට මං දිව්‍ය කාන්තාවක් කියලා කිව්වේ මේ වෙන හේතුවක් හින්දා. ඔව් මං රෑ 10ට තමයි ගෙදර යන්නේ. බිම්මල් එතකොට ඔය ගමේ තියෙන ගොයියන්ගේ එළවලු අම්මිරිස් නයිමිරිස් ඔය කංකුම් බිම්මල් එතකොට තව තියෙන එළවලු හැම දෙයක්ම මං ගන්නවා. මගේ ට්‍රීවිල් දෙකක් තිබුණා. ඇක්සිඩන්ට් එකෙන් ඒ ඔක්කොම නැති වුණා. මාස 3ක් රෝද පුටුවේ හිටියා. ඒත් ඉතින් මං අත්හැරියේ නැහැ. මාස 3ක් රෝද පුටුවේ හිටියා. ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් උනේ තමම් ත්‍රී වීලර් එක තමම්ම ඩ්‍රයිව් කරගෙන යනවා නුවර. නුවර කියන්නේ පැය කීයක්ද? පැය 2කමාරක් 3ක්. පැය 2කමාරක් 3ක්. රෑ 12ට තමයි මං ගෙදර යන්නේ. රෑ 12ට ගෙදරින් යන්නේ. රෑ 12ට ගෙදරින් ගිහිල්ලා උදේ 3 පහවදා උදේ තමයි 12 1 වෙනවා එනකොට. ඊට පස්සේ ඊළඟ දවසේ දවල් 12 1 වෙනවා එනකොට. ඒතකොට ඒ කියන්නේ මුළු රාය තිස්සේ කොහෙද නිදාගන්නේ? දැන් නම් යන්නේ ලොරියේ මෙහෙම බස් එකට බඩු පටවනවා වාරියපොලට. වාරියපොලෙන් ඊට පස්සේ ලොරියේ මගේ යාළුවෙක්ගේ ලොරියේ යන්නේ. ඉතින් ලොරිය තමයි නිදාගන්නේ. ඒ දවස්වල ත්‍රිවිල් එක. ඒකින්ද වෙන්නේ නැත් ඇක්සිඩන්ට් උනේ ඉතින්. අන්තිමේ මාස 3ක් රෝද පුටුවේ හිටියා. රෝද පුටුවේ හිටියා. ඒත් ඉතින් මගේ ව්‍යාපාරය අත්හැරියේ නෑ. එතකොට ළමයි ටික අම්මා ගාව හිටියේ. ඉතින් මාත් අම්මා ගාව තමයි හිටියේ.
ඉතින් දැන් මේ දෙන්නගේ ලොකු හයියක් තියෙනවා. ඉතින් මහත්තයා නෑ. මහත්තයා මං අයින් කරලා ඉන්නේ. ඉතින් දරුවෝ දෙන්නයි මායි ලස්සනට අද ජීවත් වෙනවා. දරුවෝ 3 දෙනෙක් නෙමෙයිද? 3 දෙනා ඉන්නවා. ලොකු දුව වැදලා ඉන්නේ දැන්. ඒ දෙන්න වෙනම ඉන්නේ. ඉතින් එයාත් ඇවිල්ලා උදව් කරන ඇත්තට එයාත් හිටියා. දැන් ඉතින් ඒ දෙන්න වෙනමනේ. ඉතින් එයාලට කරදර කරන්නත් බෑනේ. දැන් මේ දුව මේ මොන වසරේද? මෙයා දැන් 8 වසරේ. 8 වසරේ. ඔව් දැන් මේ සැරේ ඉස්කෝලේ ප්‍රතිඵලات ඇත්තටම හොඳයි. මම සතුටු වෙනවා. මට සෑහෙන්න උදව් කරනවා. ඒ කියන්නේ ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා කෙලින්ම මේ වෙහෙනේ ඉන්නේ. ඔව්. දැන් මේවා අද දවසේදී කීයක් හදන්න ඕනද? දැන් අද 100ක් හදන්න ඕනේ. හැමදාම 100ක් හදනවා. 100 හැමදාම 100 අරන් යනවා. ඊට වැඩියෙන් කපන දවසුත් තියෙනවා. අර මම බස් එකට ඉතින් දාන හින්දා දවසට 100යි කපන්න බාර අරන් තියෙනවා. දවසට 100ක් යනවා. ඒ දවසට 100ම විකුණලා එන්නේ. ඔව් 100 කියන්නේ සෑහෙන කංගු යනවා. ඔව්. මට ඊට වැඩිය දෙන්න පුළුවන්. ඒ වුණාට මම මගේ අනිත් ඒ ප්‍රශ්නත් එක්ක ඉතින් මම 100යි කපන්නේ. ඊට පස්සේ මේ දැන් මෙයා දැන් 3:00ට ආයෙ යන්න ක්ලාස් යනවා. ක්ලාස් යනවා. ඔව්. ඒ හින්දා දැන් මට උදව් කරන්න කියලා තමයි දැන් ඔය ආවේ. ඉතින් මෙහෙම දූලා කොච්චර හොඳද නේ? ඔය අපේ මේ කොළඹ ඉන්න දුවල එහෙම මේ අම්මා තමයි ඔක්කොම කරලා දෙන්න ඕන. දැන් මේ ඉස්කෝලේ ඇවිල්ලා මම නම් හිතන්නේ මේ ගමේ කිසිම දරුවෙක් නැහැ. මම ඇත්තටම ආඩම්බර වෙනවා මගේ දරුවා ගැන. කිසිම ළමයෙක් නැතුව ඇති එහෙම. ඉස්කෝලේ ඇවිල්ලා ක්ලාස් යනකම් මේ අම්මට උදව් කරනවා. ඔව් දැන් අපි තුන් දෙනා විතරයි ගෙදර ඉන්නේ. මම රෑ යනවා. මේ අය ලොකු පුතයි දෙන්නා විතරයි ගෙදර රෑ තනියම ඉන්නේ. ඉතින් එයාලා දෙන්න උදේට මොනවා හරි හදාගෙන කරනවා මේ දවස් ඉස්කෝල අනිවාර්ය. නැත්තම් මම රෑ හදලා එළවලු මොනවා හරි හදලා ෆ්‍රිජ් එකට දාලා යනවා. පහුදාට එයාලා උයාගෙන ඉස්කෝලේ යනවා ඔක්කොම කරගන්නවා මං එනකම්. ඒක කරගෙන තමයි ඉතින් හැමදාම ඔයක තමයි ජීවිතේනේ. ඒකයි මම දිරිය කාන්තාවක් කියලා කිව්වේ. ඉතින් දැන් එල්ලංගාවත් එක්ක සම්බන්ධ වෙලා යම්කිසි ජීවන තත්ත්වයේ මොන හරි උඩ එමක් තියුණාද? ඇත්තටම මට ගෙදර දාලා තියෙන කංකුම් වලින් හොඳයි ඒකත් හොඳයි ඒ වුණාට මට මේක තමයි කරගන්න ලොකුම ආසාව තිබුණේ. ඒ කියන්නේ මේක මට අයිති කොටසක් මේක. ඒ වුණාට ඝන අර කැලෑව සුද්ධ කරගන්න උවමනාවක් තිබ්බේ. මේ වගේ ලස්සනට දාගන්න දැන් අර පැත්ත තම්පලා හින්දා තමයි මම දැන් ඔය ඉහළ ඉතුරු කරලා තියෙන්නේ. වතුර මදි ප්‍රශ්නේ තියෙනවා. දැන් කංකුම් ඉදිරියට වගා කරන අයට උන දිරි ගන්නවන්න ශිරෝමිට කියන්න තියෙන්නේ මොකද්ද? මේක හදාගන්න එක අමාරුවක් නෑ නේද ලොකු? මේ ගමට බිම්මල් ගෙනාවෙත් මං. එහෙමද? ඔව්. බිම්මල් මං 2014 තමයි බිම්මල් වැඩසටහන පටන් ගත්තේ. ඒක ශිරෝමිත ගෙනාවේ බිම්මල්? ඔව්. ඒක මන් දන්නේ. මං ගොයිය 10 දෙනෙක්ගෙන් තමයි මේ ගමේ බිම්මල් පටන් ගත්තේ. ඒතර කවුරුත් කරේ නෑ. ඊට පස්සේ 10 දෙනා 20 දෙනා වෙලා 20 දෙනා 30 40 50 වෙලා 200 ගාණක් ආවා මට. ඒ 200 ගාණ ඇක්සිඩන්ට් එකකින් පස්සේ තමයි ඔක්කොම වැටුනේ. දැනට නම් එච්චර නෑ. කොහොම හරි මේ මුළු ගම්මානවල ඔය අඹම්පල පැත්තේ මම ගොයියෝ ඉන්නවා. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් දිරිය කාන්තාවක් විතරක් නෙමෙයි ව්‍යවසායක කාන්තාවක් නේ. ඒ කියන්නේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ අනිත් අය හිතන්නේ නැති දේ කරන එකනේ. ඔව් ඉතින් දැන් මං අර පැත්තේ ඒ වගේනේ නේද? ඔව් මං දැන් අර මාකට් යන හින්දා මං දන්නවා මේ දේ මට අලෙවි කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේ මං වගා කරනවා. දැන් අර කැලේ තම්පලා ඉන්න මං දන්නවා තම්පලා මට විකුණ ගන්න පුළුවන්. එතකොට දැන් අර සේර දාලා තියෙනවා. අර පොඩ්ඩක් බෝ කරගත්තාම පස්සේ ඉතින් ඒක ලොකුවට කරගෙන යන්න තමයි ආසාව තියෙන්නේ. දැන් සේරත් ඇත්තටම හොඳයි. දැන් ශිරෝමි දැන් මහා රෑ 12ට යනවා. ගෑනු කෙනෙක් ළමයිත් ගෙදර දාලා. ගෑනු ළමයි දෙන්නෙක්. එතකොට ගිහිල්ලා ඊට පස්සේ දවසේ දවල් 12ට තමයි එන්නේ. ඊළඟට ඔය කතන්දරේ හැමදාමත් කරන්නද හිතන් ඉන්නේ නැත්නම් ඒකෙන් පොඩ්ඩක් අර ව්‍යාපාරයක් විදියට දියුණු වෙනකොට තමන්ගේ ඊට වඩා වෙනස් විදියට අපි හිතනවානේ මේක විශ්වාසවන්ත කෙනෙක් අරගෙන හරි එහෙම කරලා හැබැයි වගේ මාකට් එක ගිලිහෙන්නේ නැති වෙන්න විදියට ඊළඟට තමන්ට ඊළඟට එකට මේ නිරත වෙන්න. එහෙම ඒවා ගැන හිතුවේ නැද්ද? එහෙම හිතුවා. එහෙම හිතලා ඩ්‍රයිවර්ලා ගත්තා. වීල් එක තියෙනකොට එතකොට ඒක ප්‍රශ්න. ඊට වැඩිය හොඳයි මගේ ව්‍යාපාරේ මම්ම ගොඩනගාගෙන යන එක. දැන් බබාලාට ඉතින් හොඳට තේරෙනවා. ඉතින් අම්මා තාත්තත් ඉන්නවා තනියට. එයාලත් බලනවා හදනවා. ඒ වුණාට අර ඩ්‍රයිවර්ලා අරගෙන යනවට වැඩිය මම්ම යන එක තමයි හරි. මුදල්ලා තියෙන ඉතින් ගොයියන්ගේ මුදල්නේ ගේන්නේම.
ලක්ෂ ගාණක් ගේනවනේ එනකොට. ඒතකොට ඒ විශ්වාසය තියෙන්නත් ඕනේ. හැමදාම ලක්ෂ ගාණක් ගේන. ඔව් මම එන ගමන් සනසට දාලා තමයි එන්නේ. ඒ ලක්ෂ ගාණක් හැමදාම සනසට දාලා දවස් 15න් පාරට ගොයන්න බේරෙනවා. ගොවියන්ට බෙදලා දෙනවා. ඒ කියන්නේ ශිරෝමි වෙනාතකින් කිව්වොත් මේ ගොවියෝන්ගෙන් බඩු අරගෙන කරන අර ටික මහා පරිමාණයේ එක්කෙනෙක් ඇත්ත කතාවනේ. අරගෙන වගකීමකුත් තියෙනවානේ. දවසකට ලක්ෂ කීයක් විතර අරන් එනවද? හැමදාම නෙවෙයි මම දවසක්කට දවසක් තමයි මුදල් ගන්නෙ. ඔව්. ඒ එනකොට සමහරට කටුගස්තොටින්ම බියෝසිත් දානවා. ඒකට පීපල්ස් එකටත් දානවා සනසටත් දානවා. ඔව්. ඒ බැංකු තුනේම ගනුදෙනු කරනවා. ඔව්. එහෙම නෙවෙන්න ඕනේ. සමහර දවස්වල ලක්ෂ එකමාර 2.75 බඩු එන විදිහට තමයි මුදල. ඊට පස්සේ දවස් 15න් 15ට තමයි බඩු ගන්න. ඒ කියන්නේ බිම්මල් ගන්න අය එක ඒවා ගන්න අයට බිම් දෙනවා බෙදලා දෙනවා. ඒ අර ෆීල් එකකනේ නයි මිරිස් අරන් ගියා නයි මිරිස් කිලෝ 100 ගාන. ඒතකොට නයි මිරිස් නෙවෙයි අම්මිරිස්. නයි මිරිස් කිලෝ 20යි. ඉතින් ඒ වගේ මුදල් දැන් එනකොට බැංකුවට දාගෙන ආවා. ඒතකොට මේ මිනිස්සුන්ගේ විශ්වාසය තියෙනවද ශිරෝමිට දැන් සමහර වෙලාවට මේ මිනිස්සු හිතනවා ඊට වඩා ගානකට විකුණන්න තිබුණා මට. ඔව් දැන් අර සර්ලා උදේ ගියේ කවුද දිසානායකනේ. ඔව්. එයාගේ නයි මිරිස් මම තමයි අරන් ගිහලා විකුණලා එයාට ගෙනහලා දෙන්නේ. ඉතින් එයා ඊට පස්සේ මට කතා කරා අක්කා තව එක්කෙනෙක් ඉන්නවා මම ඔයාට කතා කරලා දෙන්නද කියලා. ඊට පස්සේ තමයි පීල් එක්කෙනා කතා කරලා. ඉතින් එයාලට මාව විශ්වාසෙන් හින්දානේ එයාලා මට කියන්නේ. බඩුවක් දෙන්නේ මාව විශ්වාසෙන් හින්දා. ඉතින් ඒ විශ්වාසයෙන් තියෙනවා. දැන් ලොකු දූ ගැන මොකද හිතන් ඉන්නේ? ගයක් හදලා දෙනවා කිව්වා නේද? ඔව් දැන් මේ කෑල්ල යාට ගේ හදන්න තමයි. එයා දැන් වැඩට යනවා. ඉතින් එයාලටත් කියන්නේ ඉතින් මම වගේ දිනු වෙන්නේ කියලා. ශිරෝමි කියනවා දැන් මේ ගම් 12ෙම ශිරෝමි විතරක් ඇයි කංකුම් වගා කරන්නේ? ඒක ගොඩාක් අය මේ සම්බන්ධව දන්නේ නැහැ. මොකද්ද මෙතන රහස මොකද්ද? රහස කියන්නේ මම අර මාකට් යන හින්දාන් දන්නවා. ඒ කියන්නේ මම යන මල්ලිලා පලා තමයි වගා කරන්නේ. එයාලා හලාවත. ඒගොල්ලෝ තමයි කිව්වේ අක්කා මෙහෙම දෙයක් කරන්න අපි උදව් කරන්නම්. මම දැන් එයාට තමයි මේ බඩු දෙන්නේ. ඕන තරම් ඉතින් දෙන්න පුළුවන්. එයා කියන ප්‍රමාණය තමයි මම කපන්නේ. එන්න මට පුළුවන් ප්‍රමාණය. ඒක අර මේ ගමේ කට්ටිය දන්නේ දැන් සමහර අය මේ කංකුම් කියනකොට hina වෙනවා. කංකුම් වගා කරලා තියනවා කියනකොට hina වෙනවා. ඇයි ඉතින් ඒකේ වටිනාකමක් දන්නේ නැතිකම නේද? දැන් මේ කංකුම් ගහේ තියෙන වටිනාකම දන්නේ නැහැ. එතකොට දැන් මේක රුපියල් 25ට 30ට අපි දෙනවා කියනකොට ඒගොල්ලන් නිකන් අර මදි පුංචිකමක් වගේ තියෙනවා. මොකද සුළු මුදලක් නේ. ඒ වුණත් එයාලා බලන්නේ අර ලොකු මුදල. ඒ වුණාට මේක දැන් මේ මිටි 100යි කියන්නේ 2500ක් මට එනවා මිටි 100ෙන්. එතකොට ඒක දවස් 7ට බලපුවාම දවස් 7න් 7ට කිව්වම සල්ලි දෙනවා 15000ක් එනවා. ඉතින් දවස් 7ට 15000ක් සමහර 20000 30000ක කොහමද මාස යනකොට ලක්ෂ කමාර ගන්න දවස් තියෙනවා. කංකුම් වලින් විතරක්. කංකුම් වලින් විතරක්. ඉතින් ඒ හින්දා මම බය නැහැ. ඉතින් සනසන ඒක. ඒක හොඳයි. ඔව්. දැන් ගේ දොර වැඩ ටිකක් පටන් ගත්තා. මෙයාලගේ අධ්‍යාපන කටයුතු වලට ඒවට වියදම් කරනවා. හොඳයි. ඉතින් අර දිරියමවක් නේ. අර සිංගල් මදර් කෙනෙක්. ඒක නම් දන්නේ නැහැ. දූලා දෙන්නත් බලාගෙන මේ දූලත් හොඳටම උදව් කරනවානේ අම්මට. හොඳ පුතා යාළුවෙක් ගෙදර ගිහිල්ලා එන්නම් කියලා ගියා. මෙයාත් ඒ. මෙයාත් මම ගොඩක් ඉතින් මුදල්. මේක සාමාන්‍යයෙන් මේ කොච්චර කාලයක් මේක සතියෙන් සතියට කැපයක්. දැන් මේක එනකොට චූටි මේ වගේනේ තිබ්බේ. දැන් ඊට පස්සේ තමයි දැන් සතියකින් මේ ගානට එනවා. ඊට පස්සේ මේ එළියක්ද අද කපනවද මේ? දැන් මේ කපනවද? අද කපනවා. ඔව් අද කපාම ආයෙ සතියක් එකමාරක් යනකොට ආයෙත් මේ විදිහටම එනවා. ඒට අර කොනේ එකක් කපනවා. ඒ වගේනේ එළියක්. ඔය ඇදිලා තියෙන ඒවා බල බල කපනවා. හරි හරි. දැන් අහරේව කපලා ඉවරයි. ඉස්සල්ලා ඒවා කපලා ඉවරයි. ඒ වගේ ඉවරයි. දැන් මේකේ කපලා ඉවර වෙනකොට ඒකේ ඇදිලා. කොටිම මාසයකට ලක්ෂයකට වඩා කංකුම් වලින් විතරක් ආදායමක් ගන්නවා. අනිත් එක මේ අක්කර භාගයක් විතර නෙමෙයි අක්කර භාගයක්. අක්කර භාගයට පොඩ්ඩක් වැඩි. පොඩ්ඩක් වැඩි නේ. අක්කර භාගයට පොඩ්ඩක් වැඩි ගන්නකින් පුළුවන්. ඉතින් මිනිසුන්ට මේකට හැබැයි හොඳට වතුර ඕනනේ. වතුර ඕනේ දැන් අර වතුර ගහනවා. හැමතිස්සෙම ගහනවානේ. වතුර කියන්නේ එහෙමකටත් නෑ. දැන් මේවට ඊයේ ගහපු වතුර මේ යන්තම් සීතලේ තිබ්බනම් ඇති ඒක. ඒවනේ. මේකට පෝර දානවද? යූරියා පාරක් ගහන්න ඕනේ. යූරියා දැන් මේක කපලා දවස් 3කින් විතර යූරියා කිලෝ එකක් විතර ගහනවා. ඊට පස්සේ අර පණුව වෙන්නේ නැති වෙන්න තෙල් එකක් තියෙනවා. කොළ ඇදෙන්න කලින් ඒ පණුව තෙල් එක ගහන්න ඕනේ. කොළ ඇදෙන්න ඉස්සෙල්ලානේ. නැත්තම් කොළ වලට විස වෙනවනේ. ඒ කියන්නේ කොළ පණුවට. එතකොට පණුව හැදෙන්නේ නැහැ. ඊට පස්සේ කොළ හැදෙන්න ගත්තට පස්සේ මොනවද ගහන්නේ නැහනේ. නේ? දැන් මොනවද ගහලා නැහැ. ඉතින් ඔය කැලේ එනකොට දැන් මේවා ගලවන්න ඕනේ.
හොඳක්ම වෙන්න ඕන. අපි හොයාගෙනම ආවේ ශිරෝමිය විශේෂ කෙනෙක් මේ ගම් පළාතටම.